හායි ඔන්න කතරගම ට්‍රිප් එකෙන් පස්සේ ආය අලුත් vlog එකක් අරගෙන මම ආවා. මේ තමයි අපේ සීගිරිය vlog එක. මේකේ පොඩි වෙනස්කමක් තියෙනවා. මේක මම ඇත්තටම ගියේ වෙනදා යන කට්ටිය එක නෙවෙයි. මේ ට්‍රිප් එකේ අපිට හම්බ වෙන්නේ අපේ ෆැමිලි මෙම්බර්ස්ලා කීප දෙනෙක්. අපි එහෙනම් බලමු මේ vlog එකේදී මොනවද වෙන්නේ කියලා. ඉතින් සීගිරි නගින්න කලින් හාහාපුරා කියලා අපි ආවා උදේට බ්‍රේක්ෆාස්ට් ගන්න තැනක් හොයාගෙන. ඒ අතරතුරේ තමයි මේ තැන අපිට හම්බ වුණේ. මට මතක විදිහට නම් මේ ප්ලේස් එකේ නම තමයි Brunch and Beans Cafe. විතරක් නෙවෙයි ඔය එක එක ටූරිසම් ගැන ලියච්ච පොත් එතකොට එක එක චුටි ගේම්ස් එහෙමත් මෙතන තිබුණා. ඔන්න ඉතින් සීගිරියට අපි ටිකට්ස් එහෙමත් අරගෙන ගියා සීගිරි ගල නගින්න. මං අන්තිමටම සීගිරි ආවේ 2019 අවුරුද්දේ. කියන්නේ කොරෝනා එන ඔන්න මෙන්න. ඊට පස්සේ ඉතින් මේ පාර තමයි ගියේ. ඉතින් ඉස්සර අම්මයි අප්පච්චි මගේ යාළුවෝ ඔක්කොම එක්ක නැග්ග මතකත් හිතේ තියාගෙන මේ කට්ටියත් එක්ක මම සීගිරි ගල නගින්න පටන් ගත්තා. දැන් ඔය වගේ පස්වල යටවෙලා තිබ්බ එකක් තමයි අපි කැණීම් වල මම අවුදිසිය කරලා කෙනෙක්. කැණීම් වල මතු කරගෙන සකස් කරලා මේ මණ්ඩපේ කියලා හඳුන්වා දෙන්නේ. එතකොට එහාට ජලක දාගෙන මණ්ඩපේ මෙතනම තියෙනවා දැන් අර සීගිරිය ලෝකේ අටවෙනි බුදු වෙලා කියන්නේ. අතන තියෙන ඔයගොල්ලෝ බලන්න පුළුවන් භූගත ජල මාර්ගයක්. සීගිරිය ලෝක උරුමයක් විදිහට නම් කරේ 1982 අවුරුද්දේ. ඒකට හේතුව තමයි මේ සීගිරියෙන් හම්බ වෙච්ච කුරුටු ගීත, ඒ වගේම තමයි සීගිරි බිතුසිතුව. අනිත් වැදගත් දේ තමයි මේ සීගිරිය පිහිටලා තියෙන තැන. මේක පිහිටලා තියෙන්නේ මාතලේ දිස්ත්‍රික්කයේ කිමිස්ස ප්‍රදේශයේ. සීගිරි ගලේ උස ගත්තොත් සාමාන්‍යයෙන් ආසන වශයෙන් මීටර් 180ක් විතර කියලා තමයි කියන්නේ. ඒ කියන්නේ අඩි 590ක් 600ක් විතර වගේ වෙනවා.
battery. No, she doesn't have 4 batteries. How many? She run out battery, let me know. And then මේ අපට පේනේ සීගිරියට සාමාන්‍යයෙන් අපි නැග්ගොත් අපට පේන පිදු රංගල. වැඩේ කියන්නේ අපි යන දවසේ ලෝකර්ස්ලා හිටියම නැති තරම් ඔක්කොම වගේ හිටියේ ෆොරිනර්ස්ලා. ඉතින් සාමාන්‍යයෙන් ලොකු සෙනගක් හිටියෙත් නැහැ. අපි ගිය වීක් ඩේ එකක ඊළඟට අපි ගියේ සීගිරි කුරුට්ටු ගීත බලන්න. හැබැයි ඉතින් සීගිරි බිතු සිතුවම් නම් අපිට ෆොටෝස් ගහන්න වීඩියෝස් කරන්න දෙන්නේ නැහැ. සීගිරි චිත්‍ර නැතුව මේ වීඩියෝ එකෙන් කිසිම වැඩක් නැහැ කියලා හිතුන හින්දා මම ඉන්ටර්නෙට් එකෙන් අරගෙන ෆොටෝ එකක් මේකට අප්ලෝඩ් කරා. අපි හැමෝම දන්නවනේ මේ සීගිරි කරේ පළවෙනි කාශ්‍යප රජතුමා කියලා. සෙනරත් පරණිකාන මහත්තයා ලියපු The Story of සීගිරිය කියන පොතේ තියෙනවා මේ කාශ්‍යප රජතුමාගේ මරණයෙන් පස්සේ මේ සීගිරිය ආරණ්‍ය සංකීර්ණයක් විදියට පැවතුණයි කියලා. ඔන්න ඉතින් සීගිරියත් බලලා නොයිනටුමත් බලලා ඊට පස්සේ අපි ගියා දඹුල්ල විහාරය වඳින්න. මේ දඹුල්ල රජමහා විහාරය ගත්තොත් මේ දඹුල්ල රජමහා විහාරේ තියෙනවා නේද ලෙන්. මේ ලෙන් තමයි ශ්‍රී ලංකාවේ විශාලතම සහ හොඳින්ම සංරක්ෂණය කෙරුණු ලෙන් විදිහට දැනට සලකලා තියෙන්නේ. දඹුල්ල ලෙන් විහාරය ගත්තොත් එහෙම ලෙන් 80කට වැඩි ගාණක් තියෙනවා කියලා හොයාගෙන තියෙනවා. මේ අතරින් මේ ඔක්කොගෙම පිළිම සහ සිතුවම් තියෙන ලෙන් 5ක් තියෙනවා. ඒ
සිතුවම් ගත්තොත් සහ පිළිම ගත්තොත් ඔක්කොම බුදුරජාණන් වහන්සේ සහ උන්වහන්සේගේ ජීවිතය හා බැඳුණු ඒවා. අනිත් එක තමයි මේකේ බුදු පිළිම වහන්සේලාම 153 නමක් අඹලා තියෙනවා. ඒ වගේම තමයි රජවරු 3 දෙනෙක් සහ දේවතා පිළිම 4කුත් මේකේ තියෙනවා. There comes the meditation. And here. It looks like an animal. Maybe mouse. Because I didn't. ඔන්න ඉතින් ඔක්කොම බලලා ඉවරලා ඊට පස්සේ අපි ආවා ලන්ච් එකක් ගන්න තැනක් හොයාගෙන. මතක හැටියට නම් මේ දඹුල්ල හරිම තමයි. මට ලන්ච් එක ගත්ත තැන නම් මතක නෑ නම. anyways කෑම නම් හොඳයි. අපි ඉතින් කාලා බීලා ගෙදර එන්න පිටයි කියලා. ඔය ඉතින් අපි කන බොන ටික තමයි තියෙන්නේ. එහෙනම් මේ vlog එකෙන් අද ටිකින් එන්නම්. ඊළඟට අපි බලාපොරොත්තු වන්න අපේ family trip එක. එහෙනම් අපි අනිත් vlog එකකින් හම්බෙමු. bye bye.